සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා චිලේ පාමින් ශ්‍රී ලංකා මගේ YouTube channel එකට. ඉතින් මං කලින් හිටවගත්ත පැලසියට අද දියර පොහොර එකතු කරන්න යන්නේ. මං ඒ සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ Albert Solution කියන දියර පොහොර එක. මට මේ වීඩියෝ එක පොඩ්ඩක් ගේන්න අද ප්‍රමාද වුණා. මේ මගේ තිබ්බ පොඩි වැඩ ටිකක් හින්දා මට වීඩියෝ එක හරියට එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් දියර පොහොර එක අද හදා ගන්න තියෙන්නේ මේසතේ හැන්දකට වතුර ලීටර එක ප්‍රමාණයක්. මම හදන්නේ මේ කප් එකකින් එකක ප්‍රමාණයක් තමයි වතුර ලීටර එකකට දාන්නේ. මේ කප් එකකින් එකක ප්‍රමාණය මේස හැන්දක ප්‍රමාණය තියෙනවා. මේක අපි ඉස්සෙල්ලාම පොඩි කෝප්පයකට දාලා වතුර ටිකක් කලවම් කරලා ඊට පස්සේ මේක මිශ්‍ර කරලා අපි දාගන්නවා බෝතලයකට. ඒ බෝතලයට දාලා ඉවරලා තමයි ඊට පස්සේ වතුර ලීටර එක ප්‍රමාණය දාගෙන තමයි ඊට පස්සේ ගිහිල්ලා ස්ප්‍රේ කරගන්නේ අපේ පැල ටිකට. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. දිනපතා දාන අලුත් වීඩියෝ වලට නරඹන්න පුළුවන්. ඉතින් මම දැන් දියර පොහොර එක හදාගෙන ඉවරලා දැන් මේක මම ආගේ පැල වගාවට යන්නේ. තව දෙයක් තමයි දියර පොහොර ඉහින මේ ටැංකිය ස්ප්‍රේ කරනකොට ඒ ස්ප්‍රේ එක හදා ගන්න ඕනේ මල වගේ. කියන්නේ පින්න වගේ වදින විදිහට තමයි මේක හදා ගන්න ඕනේ. මොකද නැත්තම් අර වතුර වගේ බේරෙන්න ගහන්නේ පින්න වගේ වැටුනහම ගානට පත්‍රෙට හිටියාම ඒක ගානට ගහට උරා ගන්නවා. අපි බලමු දැන් කොහොමද දියර පොහොරක් ගහන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එක දිග වැඩි හින්දා මම ඉක්මනට ෂෝට් කරලා තියෙන්නේ. අපි මේ දියර පොහොර එක දානකොට ඉස්සෙල්ලා මේ හොඳට පැලේ කොළ වලට වදින විදිහට අර පින්න වගේ වදින්න ස්ප්‍රේ කරගන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි අද මගේ වගාවට මන් දියර පොහොර එකතු කරගත්තේ. ඔයාලට පෙන්වන්න බැරුණානේ මගේ බෙල් පීප වගාව. මේ තියෙන්නේ බෙල් පීප වගාව. ඒකට මම අද දියර පොහොර එකතු කරගන්නවා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. ඔයාලට දිනපතා අලුත් වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.